අද මම ඔයාලට කියලා දෙන්නේ වෙනස්ම විදියකට ඉතාම ලේසියෙන් සැමන් තෙල දාගන්න විදිය. ඉතින් අපි මුලින්ම තෙල් ටිකක් එකතු කරගන්න ඕන. ඊට පස්සේ නයි මිරිස් ටිකක් එකතු කරගන්නවා. අමු මිරිස් තිබුණා නම් වැඩිය හොඳයි. ඉතින් අපේ ගෙදර අමු මිරිස් නැති නිසා මම එකතු කරගත්තේ නයි මිරිස්. ඊට පස්සේ අපි එකතු කරගන්න ඕනේ රම්පේ සහ කරපිංචා. ඊට පස්සේ මේ විදිහට ලුණු ගෙඩියක් හීනයට ලියලා එකතු කරගන්න. මම එක ලුණු ගෙඩියක් ගත්තේ මොකද මම අද හදන්නේ පොඩි සමන් ටින් එකකින්. ඔයාලට කැමති ප්‍රමාණයකට ලුණු එකතු කරගන්න පුළුවන්. ලුණු ටික ටිකක් වැදුනට පස්සේ අපි මේකට එකතු කරගන්නවා ලුණු හැඳි භාගයක් විතර. ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් හැඳි භාගයක්, ඒ වගේම ගම්මිරිස් කුඩු සවල්පයක් සහ කෑලි මිරිස් අපි මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදියට කහකුඩු ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ කවලම් කරගන්න හොඳට. මේ විදියට විනාඩි 2ක් විතර තැම්බෙන්න දෙන්න ලුණු ටික. විනාඩි 2කට විතර පස්සේ ඊට පස්සේ අපි සමන් එක එකතු කරගන්නවා. මේ විදියට ටිකක් පොඩියට කඩාගෙන තමයි මම සමන් එක අද හදන්නේ. ඔයාලට කැමති ප්‍රමාණයකට සමන් එක කඩා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට කවලම් කරගන්න. තියෙන විනාඩි 4කට විතර පස්සේ අපේ සමන් එක අපි දැන් මේ සමන් එක පිගානකට මේ විදියට දමා ගන්නවා. ඉතින් ඇත්තට අපිට මේ සමන් එක හදන්න විනාඩි 4-5ක් වගේ පොඩි කාලයක් තමයි ගියේ. ඉතින් ගොඩක්ම ලස්සන පාටක් එනවා මේ විදියට හැදුවා. මේ වගේම ගොඩක්ම රසවත්. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේ මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අමතක නොකර ඔයාලගේ අදහස කමෙන්ට් එකකට දාගෙන යන්න. එහෙනම් යාළුවනේ අපි ආයෙ වීඩියෝ එකකින් හමු වෙමු.